ප්‍රථම පන්දුවටම. එවර දුර්වල පන්දුව ප්‍රථම පන්දුව වයිට් පන්දුවක් හැටියට සංඥා කරන්නේ ප්‍රධාන විනිශ්චිතතුමන්. ඒ අනුව අතිරේක ලකුණු පුරවට පිටාරගෙන ආරම්භන සාර්ථකයි මෙවර පන්දුවේ වීම දුර්වල පන්දුවක් හමුවේ ලකුණක් ප්‍රතිවාදීන් වෙත. ඒ අනුව ප්‍රථම පන්දුවම වයිට් පන්දුවක් හැටියට සංඥා වනවා. දැන් සූදානම් වනවා මීළඟ පන්දුව යොමු කිරීම සඳහා සිම්බාබ්වේ සිට ෆර්හාන් දිවෙනවා. දෙවනුව ප්‍රධාන විනිශ්චය පස් කරමින් මීළඟ පන්දුව යොමු කිරීම සඳහා නිත්‍යානුකූල ප්‍රථම පන්දුව. අරවා පහරක් කෙල්ල කරනවා මෙවර යොකලෙන් පත් කරන පන්දුවට සිමිසිරි පන්දුව තල්ලු වෙනවා ලොන්ඩන් වෙතට ඇති කෙලවරේ සිට පන්දුව රැගෙන බාර දෙද්දී එක ලකුණු පුරවට යනුව ලකුණු ලබා ගැනීම ආරම්භ වෙනවා. දැන් අශාන්ත ලිපාගේ ෆිටෙන් ලකුණු සංඛ්‍යාව ලකුණු 2යි. දැන් සූදානම් වනවා දකුණත් ප්‍රහාරාත්මක පිටිකරුවා ධනුෂ්ක සම්පත් සූදානම්. සෙමිනේ ප්‍රථම පන්දුව මොහොන දීමට ෆර්හාන්ගේ. ෆර්හාන් සූදානම් වනවා පන්දු පිළිගැනීම පන්දු යොමු කිරීම සඳහා මේ පන්දුවාරේ තුන්වන පන්දු යොමු කිරීම සඳහා සූදානම් වනවා. දෙවන පන්දුව නිත්‍යානුකූල දෙවන පන්දුව යොමු කිරීම සඳහා සූදානම් වනවා. දැන් වෙනවා රයිට් ආම් රවුන්ඩ් විකට් ආකාට පන්දුවට. එවර දුර්වල පන්දුවක් පායින හැර යන පන්දුව ප්‍රධාන විනිශ්චිතතුමන් නැවත වාරයක් සංඥා කරනවා. වයිට් පන්දුවක් හැරේට පිටාරගෙන ආරම්භන යනුව තවත් අතිරේක ලකුණු පුරවට නොවන යක්ෂකීර්ති විනිශ්චිතතුමන් සංඥා කරනවා. අය වයිට් පන්දුවක් හැටියට යනුව ලකුණු සංඛ්‍යාව දැන් ඉහළින් දී තිබෙනවා ලකුණු 3 දක්වා. සූදානම් වන පන්දුවාරේ බිලක පන්දුව යොමු කිරීම සඳහා දෙවෙනවා. ෆර්හාන්ගේ බිලක පන්දුවට මෙවර වාප්පන්ත් පාරෙල්ල කරනවා. එක ලකුණක් පමණ ලබා ගැනීමට අවකාශය ලැබෙන්නේ. ඒ අනුව ඉන්නේ මේ 4 වෙනි ලකුණු සංඛ්‍යාවට එකතු වද්දී සූදානම් වනවා අශාන්ත ලිපා මේ පන්දුවාරේ මීළඟ පන්දුව පිළිගැනීම සඳහා. ෆර්හාන් සූදානම් සිමිසිරුවේ සිම්බාබ්වේ සිට දැන් සූදානම් වනවා රයිට් ආම් රවුන්ඩ් විකට් ආකාරයට මේ පන්දුව යවන්නා. අශාන්ත ලිපා වෙත පන්දුව යොමු කිරීමට සූදානම් වන්නේ. අශාන්ත ලිපා සූදානම් මීළඟ පන්දුව පිළිගැනීම සඳහා. අංක 3 ජේසියන්ගේ පැලඳගෙන ෆර්හාන් දුවෙනවා. එවර රාමණීය පහරක් ලොන්ඩන් කලාපතරින් ලකුණු 6ක් වියතු විදිහට වශයෙන්ම ඒ අනුව අශාන්ත ලිපා සීනමේ ප්‍රථම 6 පහර එල්ල කඩ අපේ තරග නරඹන්නේ අනුවම ලකුණු සංඛ්‍යාව දැන් ඉහළ වෙනවා. ලකුණු 6 දක්වා ලකුණු 10 දක්වාම ලකුණු සංඛ්‍යාව ලකුණු 10 දක්වා ඉහළ නැන්දී තිබෙනවා. සූදානම් වනවා දැන් ෆර්හාන් මේ පන්දුවාරේ අවසන් පන්දුව යොමු කිරීම සඳහා. එසබර 4 වෙනි පන්දුව යොමු කිරීමට සූදානම් වන්නේ දිව්‍ය ප්‍රධාන මිනිස්සු පසු කරමින්. මෙවර ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරකට සමාන පන්දු පහරක් කෙල කරන්නේ එක ලකුණක් පාස්සින් ලකුණු පුරවට යනුව ඉන්නේ මේ කොලෙක්ෂන් ලකුණ සුපර්පොසිෂන් කණ්ඩායමට හිමිවද්දී සූදානම් වනවා. දැන් ධනුෂ්ක සම්පත් සූදානම් වනවා පන්දුවාරේ මීළඟ පන්දුව අවසන් පන්දුව පිළිගැනීම සඳහා. ෆර්හාන් සූදානම් වනවා මේ පන්දුවාරේ අවසන් පන්දුව ප්‍රථම පන්දුවාරේ අවසන් පන්දුව යොමු කිරීමටයි සූදානම්. දිවිරෝ ප්‍රධාන විනිශ්චිතතුමන් පසු කරමින් ක්‍රීඩකයන් ස්ථානගත කිරීමේ අනතුරුව සූදානම් වනවා. දැන් රයිට් ආම් රවුන්ඩ් විකට් ආකාරයට මේ පන්දුවාරේ අවසන් පන්දුවට ෆර්හාන්ගේ එවර හොඳ පන්දුවක් යොමු කරින් සිගර් පන්දුවක් යොමු කළ සිරිසිරි පන්දුව තල්ලු කර හරිනවා මිඩෝන් වෙතට පස්සින් දෙක ලකුණු පුරවට යනුව ප්‍රථම පන්දුවාරේ නිමාවේ ලකුණු සංඛ්‍යාව ලකුණු 12යි. පානබිර සුපර්පොසිෂන් කණ්ඩායම ආරම්භක පිටිකරුව යුගලය අශාන්ත ලිපා සමග ධනුෂ්ක සම්පත් ක්‍රීඩා පිටේ රැඳී සිට අපේ තරග නරඹන්නේ. නිවේදනයේ පිටිපොර ශක්ති සහ එනෝරමල 6 කණ්ඩායමට නිවේදනයේ කල්සි වාසිරගා බැලීම සඳහා අපගේ ප්‍රධාන පීඨිකාව වෙත ප්‍රමණය හැටියට සිපත් කිරීම සිදු කරනවා. දැන් සූදානම් වනවා දෙවන පන්දුවාරේ යොමු කිරීම සඳහා කැඳවා තිබෙන්නේ මහාන් රාජපක්ෂ කැඳවා ගන්නවා පන්දුවේ මේ කාර්ය සඳහා. මහාන් රාජපක්ෂ සූදානම් වනවා අංක 21 ජේසියන්ක පැල්දගෙන සූදානම් සිම්බාබ්වේ සිට ප්‍රථම පන්දුව දෙවන පන්දුවාරේ යොමු කිරීම සඳහා.
ඒවර රයිටාම ඔය විදිහකට ආකාරයටයි මොහන් රාජපක්ෂ පන්දුවේ මේ කාර්යනිරත වන්නේ පිටරගෙන අරබන්න මේ සුදානම් දැන් සිසිබාබේ සිට ප්‍රධාන විනිසුරු අනුවන් යාසකීර්ති විනිසුරුතුමන් පස්ස කරගෙන මේ පන්දුවාරේ දෙවන පන්දුවාරේ ප්‍රථම පන්දුව යොමු කිරීම සඳහා සූදානම් වන්නේ. දිවෙනවා මොහන් රාජපක්ෂ මේ පන්දුවාරේ එවර පියවර වරදී යන හැරයි පිටරගෙන අරබන්න යානුව සිමින්සිරුවේ දැන් නැවතත් ක්‍රීඩා තබගේ සිසිමාව වෙත සිමින්සිරුවේ මොහන් රාජපක්ෂ පියවයින ආකාරය දැක් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. සුදානම් ධනුෂ්ක සම්පත් දෙවන පන්දුවාරේ ප්‍රථම පන්දුව මුහුණ දීම සඳහා දකුණත් ප්‍රහාරාත්මක පිතිකරුවා සුදානම් වෙනවා මේ පන්දුවාරේ මීළඟ පන්දුව පිළිගැනීමට. දෙවන පන්දුවාරේ ප්‍රථම පන්දුව පිළිගැනීම සඳහා සුදානම් වන්නේ. දැන් දිවෙනවා මොහන් රාජපක්ෂ ඊළඟ පන්දුවේ පන්දුවක් නමුත් ගිලේ ගියායි අතරවාරේදී එක ලකුණක් ලබා ගන්නවා පිටරගෙන අරබන්නනේ. පිටු ඒචින පන්දුව කඩුව වකිනා වෙතටයි පැමිණේ. නමුත් ඔහුගේ අතින් ගිල්හෙන පන්දුව තවත් මොහොත පන්දුවක් යොමු කරේ ඉවර අවාසනාවන්ත දෙවර ධනුෂ්ක සම්පත් පිටරගෙන අරබන්නනේ. යන්නේ ලකුණු සංඛ්‍යාව ලකුණු 13 දක්වා හෙළනන් දී තිබෙනවා. සුදානම් වන මොහන් රාජපක්ෂ ක්‍රීඩා පිටියේ ක්‍රීඩකයන් ස්ථානගත කරන ආශාන් ලිපාට එරෙහිව පන්දුවීමට මත්වෙන් ක්‍රීඩා පිටියේ සිළුම ක්‍රීඩකයන් ඩීප් කලාපයේ වයිට් ලෝන් ඔන් කලාපයේ ලෝන් ඔන් සිළුම ක්‍රීඩකයන් තරකට තිබෙනවා. පිටරගෙන අරබන්න සුදානම් වන ආශාන් තලපා මේ පන්දුවාරේ දෙවන පන්දුව මුහුණ දීම සඳහා සූදානම් වනවා. රයිට් අබ්‍රවුඩ් විකට් ආකාරයට දැන් දිවෙනවා මොහන් රාජපක්ෂ මේ පන්දුවාරේ දෙවන පන්දුව යොමු කිරීම සඳහා. දැන් සුදානම් වෙනවා නොවන යාසකීර්ති විනිසුරුතුමන් පස්ස කරගෙන යන පන්දුවේ මෙවර ඉහළින්ම උඩගුවනේ ලකුණු 6යි නියත වාසියේම ඩීප් කලාපවලට ඉහළින් රමණීය පන්දු පහරක් එල්ල කරනවා ආශා තෙලිපා පිටෙන් දෙවන පන්දු පහර එල්ල කරන ලකුණු 6 වෙනි දෙවන 6 පහර එල්ල කරන්නේ පිටරගෙන අරබන්නනේ. අඩුව ලකුණු සංඛ්‍යාව දැන් ඉහළෙන් තිබෙනවා ලකුණු 19 දක්වා ඉහළෙන් තිබෙනවා පිටරගෙන අරබන්නනේ. ඊටපත් දෙවන්ත 6 පහර එල්ල කරන්නේ මේ පිතිකරුවා සූදානම් වනවා. ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවා පාරදුර සුපර් පැෂන් සතු දැන් සූදානම් වනවා ඊළඟ පන්දුව පිළිගැනීම සඳහා ආශා තෙලිපා සූදානම් වෙනවා. ඊළඟ පන්දුව දිවරව ප්‍රධාන විනිසුරුතුමන් පස්ස කරමින් මොහන් රාජපක්ෂ ඒවරත් පෙර පරිදි ඩීප් කලාපයේ උඩ පන්දුවක් ලකුණු 6ක් විතර නියත වාසියෙන්ම ලකුණු 6ක් තවත් ලකුණු 6ක් පිටම එල්ල කරන දෙවන 6 පහර දෙවර අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරන පිටරගෙන අරබන්නනේ. මොහන් රාජපක්ෂ දෙරෙහිව මේ යොන් දකුණත් වාට් පිටිකරුවා ආශා තෙලිපා සුදානම් වෙනවා. දැන් මේ පන්දුවාරේ මීළඟ පන්දුව සදහා සූදානම් වනවා. මොහන් රාජපක්ෂ දෙන ප්‍රහාරයකට ලක්ව තිබෙනවා මේ පන්දුවාරය තුළ පිට බහය පාරවල් දෙකක් එල්ල කිරීමෙන් අනතුරු සූදානම් සිසිමාවේ සිට මේ පන්දුවාරේ මීළඟ පන්දුව යොමු කිරීම සඳහා ඒවර හොඳ පන්දුවක් ඒතාවත් හොඳ පන්දුවක් යනවා. ප්‍රථම විකට්ටුව බිඳවන්න අවුනේ පන්දුවක් රැක ගන්නවා සමගම ආශා තෙලිපාගේ ඉනි බහබාර වන පිටරගෙන අරබන්නනේ. යනුව සාර්ථක ප්‍රතිඵල අත් කර ගන්නවා මොහන් රාජපක්ෂ. ප්‍රථම විකට්ටුව පානද සුපර් පැෂන්ස් කණ්ඩායමේ බිඳවන්න පිටරගෙන අරබන්නනේ. දැන් සුදානම් වෙනවා පිටිකරුවා මොහමඩ් විකාස් ක්‍රීඩා පිටියට පිළිස්ට් තිබෙනවා. සුදානම් මොහමඩ් විකාස් මේ පන්දුවාරේ ඊළඟ පන්දුව අවසන් පන්දුව පිළිගැනීම සඳහා දෙවන පන්දුවාලේ අවසන් පන්දුව පිළිගැනීම සඳහා සූදානම්. සූදානම් වෙනවා දැන් දකුණත් පිටිකරුවා මේ පන්දුවාරේ මීළඟ පන්දුව අවසන් පන්දුව යොමු කිරීමටයි දැන් සූදානම් වන්නේ. දෙවර ප්‍රධාන විනිසුරුතුමන් පස්ස කරමින් යොමු කරන පන්දුව එවරත් මොහන් රාජපක්ෂගේ පියවරුව වැරදි යන හැඩයි පිටරගෙන අරබන්නනේ. යනුව නැවතත් සිමින්සිරුවේ සිසිමාවේ සිට පන්දුව යොමු කිරීම සඳහා සූදානම් වනවා.
රොබර්ට් රිකාස් සූදානම් වෙනවා දැන් මේ පන්දු වාරයේ අවසන් පන්දුව වහන් රාජපක්ෂගේ පිළිගැනීම සඳහා. එවරත් පන්දුවක් ලකුණක් ලබා ගැනීමට අවකාශය නැහැ. පිත්ත පරිමිට කඩුල් රකින්න වෙතට ඒ අනුව දෙවන පන්දු වාරයේ නිමාව සුපර්පේෂන් කණ්ඩායම ලකුණු 25 එක් විකට්ටුවයි කඩුලේ රැඳී සිටිනවා ධනුෂ්ක සම්පත් සමග මොහොමඩ් රිකාස්. දැන් සූදානම් වෙනවා තුන්වන පන්දු වාරයේ රිසන විතන අවසන් පන්දු වාරයේ යොමු කිරීම සඳහා පසිතු චන්දිමාල් කැඳවා තිබෙනවා පන්දුවේ මේ කාඩ් සඳහා. සූදානම් වෙනවා දැන් සිමින් සිරුවේ පිටාර්ගනාර බණනි දැන් දීගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටිය තුල වෙහි නොමැති නැත්නම් වෙහි රහිත කාලගුණික පරිසරයකයි සිමින් සිරුවේ මන්දාර මහසදන් කිමින් නික්මගොස ඊටම පැහැබර කාලගුණික පරිසරයක් ක්‍රියාත්මක වූ අපේ තරගනාර බණ දැන් සූදානම් වෙනවා පන්දු වාරයේ අවසන් පන්දු වාරයේ ප්‍රථම පන්දු යොමු කිරීම සඳහා. ಭಾರತಿ ಕැඳවා ගන්නවා පන්දුවේ මේ වෙනසක් සිදු කරමින් සූදානම් වෙනවා. දැන් දිවෙනවා ප්‍රථම පන්දුව මේ අවසන් පන්දු වාරයේ ප්‍රථම පන්දුව යොමු කිරීම සඳහා ಭಾರತಿ කැඳවනවා. භාරාත්මක පිටිකරුවා සූදානම් ධනුෂ්ක සම්පත් සූදානම් වෙනවා. තුන්වන පන්දු වාරයේ ප්‍රථම පන්දුව දැන් දිවෙනවා රයිට් ආ මූද් විකට් ආකාරයට ප්‍රධාන විශ්ව පස් කරමින් හරවා පන්දු පහරක් කෙල කරා මෙවර නතර කර ගන්නවා ලකුණු 6ක් මේ ලකුණු 4 ලකුණු 6ක් බවට පරිවර්තන වෙන අපේ තරගනාර බණ්ඩේ එවර ලෙෆ්ට් ඔන් රයිට් පහරකට සමාන පන්දු පහරක් කෙල ඔෆ් රයිට් පහරකට සමාන පන්දු පහරක් කෙල කරේ ඒ අනුව ලකුණු සංඛ්‍යාව දැන් ඉහළ නෙන්බෙ තිබෙනවා ලකුණු 31 දක්වා ලකුණු 31යි ලකුණු සංඛ්‍යාව සුපර්පේෂන් කණ්ඩායම සූදානම් වෙනවා දැන් මේ පන්දු වාරයේ දිර්ණාත්මක තුන්වන පන්දු වාරයේ දෙවන පන්දුව යොමු කිරීම සඳහා. දැන් සූදානම් ಭಾರತ සූදානම් වෙනවා මේ පන්දු වාරයේ මීළඟ පන්දුව යොමු කිරීමට. රාරා පහරක් කෙල කරනවා අපිට හරියාකර සුමුටම කොටසේ තවරා ගන්න අවකාශයක් ලැබුණේ නැහැ. ධනුෂ්ක සම්පත් එක ලකුණක් පමණ ලබා ගැනීමට අවකාශය ලැබෙන්නේ පිටාරගනාර බණ්ඩලි සූදානම් වෙනවා ලකුණු සංඛ්‍යාව ලකුණු 32යි ක්‍රියාත්මක වන්නේ තුන්වන පන්දු වාරයේ තුන්වන පන්දුව යොමු කිරීමට දැන් සූදානම් වන දෙකේ අඩාල කලා ඉවර පාර්ති පිටාරගනාර බණ්ඩලි ඉපිලිමක් තිබුණ පන්දුව ධනුෂ්ක සම්පත් පස්පස් පාදේ පන්දු පහරක් කෙල කරමින් තවත් එක් ලකුණක් ලකුණු පුරෝට හිමි කර ගනිද්දී ලකුණු සංඛ්‍යාව ලකුණු 32 දක්වා ඉහළින් දී තිබෙනවා පිටාරගනාර බණ්ඩලි දැන් සූදානම් වෙනවා. මොහොමඩ් රිකාස් සූදානම් වෙනවා මේ පන්දු වාරයේ දෙවලක පන්දු පිළිගැනීම සඳහා. රිකාස් සූදානම්. දැන් දෙවෙනවා ප්‍රධාන විශ්වවිද්‍යාල පාස් කරමින් මේ පන්දු වාරයේ මිලක පන්දුවට. රාමණීය පහරක් ලකුණු 6යි ඩීපිටිගට් කලාපයට ඉහළින් පිය තරගනාර බණ්ඩනි තවමත් මේ දක්ෂ දැකුම් කළ පන්දු පහරක් කෙල්ල කරා රාමණීය පන්දු පහරක් කෙල්ල කරා මෙවර මොහොමඩ් රිකාස්ගේ පිටේ නෑනුවම ලකුණු සංඛ්‍යාව දැන් ඉහළින් වෙ තිබෙනවා ලකුණු 38 දක්වා. දැන් සූදානම් වෙනවා ಭಾರತೀಯ පන්දු වාරයේ මිලක පන්දුව සිව්වන පන්දුව තුන්වන පන්දු වාරයේ යොමු කිරීම සඳහා. ප්‍රධාන විශ්වවිද්‍යාල පාස් කරමින් යොමු කරන මිලක පන්දුවට එවරත් පෙර පරිදිමයි ඩීපී මෙවර ලකුණු 6ක් වේතුයි නියර වශයෙන් ඩීපෙක්ෂා කව කලාපයට ඉහළින් මෙවර ලකුණු 6යි ප්‍රියතරගනාර බණ්ඩේ අඩුව පිට එල්ල කරන දෙවන 6 පහර පිටතරගනාර බණ්ඩේ මොහොමඩ් රිකාස්ගේ පිට දැන් ක්‍රියාත්මක වෙනවා මේ අවසන් පන්දු වාරයේ රැඳී සිටිද්දී ලකුණු සංඛ්‍යාව අනුව ඉහළින් වෙත් බලා ලකුණු 44 දක්වා. දස්තුබන බන මේ පන්දු වාරයේ පස්වන අවසන් පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා ಭಾರತೀಯ සූදානම් වෙනවා දිවන ප්‍රධාන විලිසිරිතුමන් පස් කරමින් යොමු කරන මිලක පන්දුවටත් ඒවර හොඳ පන්දුවක් පිට පාරමිට කරුණ රකින්න වෙතට ඒ අනුව නීත්‍යානුකූල පන්දු වාර තුන අවසාන වද්දී අපි බලමු
උදන්දුවද දෙවියන්ගේ ආශිර්වාද අපේ තරග නවරබණ්ඩේ අවසන් මොහොතේදී ඒ අනුව නීත්‍යානුකූල පන්දු වාර 3 භාරවත්දී සුපර්පොෂන් සහභාගීය ලකුණු 45ක් ලබා ගත යුතුයි. හාලියල කැරිබියන්ස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 45ක් ලබා ගත යුතු ජයග්‍රහණය සඳහා පන්දු 15ක් තුල terwariදී පිටාරග නරඹන්නේ දර්ශන බණවා තරගීත ඉක්මනින් ආරම්භ කළ යුතු විශ්වම සිපත් කළ යුතු තවත් තරග 6ක් 7ක් පමණ මෙත් ක්‍රීඩා පිටිය තුළ ක්‍රියාත්මක යුතු විත්කාණ්ඩේ තරග දෙවෙනි අප තාවත් පළමු කාණ්ඩේ පළමු තරග මාලාව තුළයි රැඳී සිටින පිටාරග නරඹන්නේ විශ්වම සිපත් කළ යුතු මේ තරග මාලාවේ පිළිතුරු ඉනිමිත ඉක්මනින් ආරම්භ කළ යුතුයි. සංගීතයක් මණ්ඩලය සිපත් කිරීම සිදු කරනවා පිටාරග නරඹන්නේ මෙහි ශූරයන් සදාහර මුදලින් ශ්‍රී ලංකාවේ වළංගු මුදලින් රුපියල් ලක්ෂයක් ලබා දීමට ඒ වගේම ශූරයන්ට හිමි කුසලානය ලබා දීම සහ අනුශූරයන්ට රුපියල් 50000ක් සමග අනුශූරතා කුසලානය ලබා දීමට සංගීතයක් මණ්ඩලය තීරණය කර තිබෙනවා. පිටාරග නරඹන්නේ අතර වාරේ සෑම තරගයේ වීරයාට හිමි කුසලානය සහ මුදලින් රුපියල් 5000ක මුදලක් ලබා දීමට සංගීතයක් මණ්ඩලය තීරණය කර තිබෙන්නේ. ඒ අනුව දැන් සූදානම් වනවා ඉෂාන්ක මදුසංග සමග නීලන්ත ක්‍රීඩා පිටියට පිවිසී තිබෙන ආරම්භක පිටිකඩුව යුගලයේ හැටියට සූදානම් වනවා ප්‍රථමයෙන් පන්දුට පහර දීමට හාලියල කැරිබියන්ස් කණ්ඩායමේ ඔබේ මෙතෙන් පොතට මේ තරග බාලා විනිසුම් තරග තත්වයට ඔබ රැගෙන යන්නට ආදරෙන් දෙවියන් ආරාධනා කරන ජේෂ්ඨ නිවේදක ශිල්පියා දයාදත්ත කුමාර මෙතුමනි ඔබයි මෙතෙන් පටන් මයික්‍රොෆෝනේ ಸ್ತುತಿ ಪ್ರಮಿಲ್ ಮಾದುಗಡೆ සුපර්පැෂන් ක්‍රීඩකයන් තම ඉනිමේදී ලබාගත් ලකුණු 44ට පිළිතුරු වශයෙන් ලකුණු 45ක ඉලක්කයක් සොයන්නට හාලියල කැරිබියන්ස් කණ්ඩායමේ ආරම්භක පිටිකරුවන් දෙදෙනා නිලන්ත සමග සංකල්ප ක්‍රීඩා පිටියට ප්‍රවිෂ්ඨවන්නේ දකුණු දිපිත හසුර නිලන්ත හාලියල කැරිබියන්ස් කණ්ඩායමේ ආරම්භක පිටිකරුව ආගල සිතරා යන අනවර්ත නාමයෙන් හඳුන්වන කීර්තිමත් දකුණත් පිටිකරුවා බැහැර කළ නොහැකි අයෙක් මිල්න පේෂාන් කැඩවා තිබෙන පන්දුවේම සදා දකුණු තින් වේග පන්දුව ආන පේෂාන් වයිට් පන්දුවකට ඉතාමත් මාසන්න පන්දුව වයිට් පන්දුවක් ලෙස නම් කළායේදී තිමාල නිෂේ කාරවරයා මේ දෙවන කලු රකින්න හැටියට කටයුතු කරන සංජුකාන්ත් මා කලකට පසුව දුටුවේ පළමුවෙනි වතාවට දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට පැමිණි ශ්‍රී ලංකාවේ කීර්තිමත් වේග පන්දු යවන වෙනපුව ජෝසප් වාස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ සංජුකාන්ත් දියුලපිරි MMC කණ්ඩායමට ක්‍රීඩා කළ අවධියක් තිබුණා. සිසිල කල්ප බණ්ඩාරනායක වැනි ක්‍රීඩකයන් සමගින් මේ ක්‍රීඩා කරන ප්‍රසිද්ධ ක්‍රීඩක සංජුකාන්ත් ලකුණු සංඛ්‍යාව 2 දක්වා වැඩි කරගෙන අවසන් සංඛ්‍ය සූදානම් වන්නේ පන්දුවට පහර දීමට ගලහිටියාව මධ්‍යම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ දකුණත් පිටිකරුවා. හොඳ පන්දුවක් රායගාන කඩල පිටපස්සෙද ධනුෂ්ක සම්පත් තිහාරියේ කුමාරයා යන අනවර්ත නාමයෙන් හඳුන්වන ප්‍රින්ස් ඔෆ් තිහාරිය යනුවෙන් හඳුන්වන ශ්‍රී ලංකාවේ වඩා ජනප්‍රියම සැලු පන්දු ක්‍රීඩකයා ක්‍රාලේ මිදුන් ප්‍රේණි ලකුණු සංඛ්‍යාව තවමත් ලකුණු 2 වැඳී පවතින මේ මිලින ප්‍රේෂාන් හොඳ පන්දුවක් ගිලියුණු පන්දුවක් යලිත් ධනුෂ්ක සම්පත් පන්දුව ආයගන්න කරුල පිටපස්සෙද පානදුර සුපර්පැෂන් ක්‍රීඩා සමාජයේ අපේ දීර්ඝකාලීන මිත්‍ර ප්‍රකට කෝටිපති ව්‍යාපාරික ජනක පීරිස් මහත්මයාට අයත් වන කණ්ඩායම් සමූහයෙන් එකක්. ජනක පීරිස් මහත්මයා මේ වන විට විදේශගතව සිටින ක්‍රීඩාලේ මිතුන් ප්‍රේමීම ක්‍රීඩාව වෙනුවෙන් විශාල මෙහෙවරක් විශාල ධනස්කන්ධයක් වැය කළ අයෙක්. උඩපන්දුවක් පේෂාන් දිවගියේ නෑ උඩපන්දුව වැය ගන්නට මේ අනතුරුදායක ක්‍රීඩා පිටිය තුළ
පළපුරුදු පන්දු යවන්න දැන සිටියා. අනතුරු කර නොගොස් ප්‍රතිවාදීන්ට ලකුණක් ලබා දීම වඩාත් යෝග්‍ය බව යනු ලකුණු සංඛ්‍යාව 3 දක්වා වැඩි කරගෙන අවසන් ශ්‍රී ලංකාවේ ඌව වෙල්ලස්සේ ජනප්‍රියතම කණ්ඩායම ක්‍රාලි මිතුරුන් පොයනේ ප්‍රේම කුමාර් මහතාගේ හාලියල කැරිබියන්ස් ක්‍රා සමාජ මිට සති ගණනාවකට පෙර ආතුව ගලගොඩ සජින්ත වාස් ක්‍රීඩාංගණයට ගිය අවස්ථාවේදී ධනංජය සහ අජිත් ධර්මසේන ශූරතාවය ඔවුන් මුදල් රුපියල් 1,20,000ක් සමග හිමි කරගත්තා. එතරම් පළදරු පාරක් නොවේ ඉංග්‍රීසිගේ 1 ලකුණක් හිමි කර ගන්නයිදී සරත් මදුෂ්ක පන්දු වැය ගන්නේ හරිතුඩුව චන්ද්‍රසේකර විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ මේ සුදු පැහැති කැප්ටෝපියක් පැලඳ ක්‍රීඩා කරන යුද හමුදා සමාජිකයා සරත් මදුෂ්ක මගේ කිට්ටුවන්ත මිතුරෙකු වන හිටපු වෙල්ස් කුමාර විද්‍යාලයේ අංක 3 පිටිකර ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ධනංජය ප්‍රනාන්දුගේ බාල සොයුරා මිලින්ද පේෂන් සූදානම් වන්නේ නැවත වතාවක් පන්දු යවන්නට. ආයශනිය පාරක් සංක ලකුණු 6ක් හිමි කර ගන්න ඉතාමත් ඉහළ ගානේ ෆ්ලික් කිරීමක් දකුණත් පිටිකරුවා වරක් ශ්‍රී ලංකාවේ ජාතික සැල්ලු පන්දු ක්‍රීඩකයා හැටියට සම්මාන හිමි කරගත්තේ ජාතික සැල්ලු පන්දු ශූරතාවයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම වරක් දිනා ගනිද්දී දකුණත් පිටිකරු සංක ශ්‍රී ලංකාවේ ඉහළ ශ්‍රේණියේ කණ්ඩායම් ගණනාවකට ක්‍රීඩා කළ අයෙක් යටියන YCC ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ අවධියක් තිබුණා. දර්ශන සම්පත් තෙන්නකෝන්ගේ දර්ශන කොන්ක්‍රීට් කණ්ඩායමට ක්‍රීඩා කළා. මගේ ගම්වැසියන් වන හෝමාගම ක්‍රීඩකයන් සමග දිගු කලක් ගැවසුණු ක්‍රීඩකයා අසංග ප්‍රේමරත්න සමග ඇයි හොඳයිකම් කිව්වයික් ඒ කොටාව එලිගන්ස් ක්‍රීඩකයන් සමගින් සංක ඉතාමත්ම දක්ෂ ක්‍රීඩකයෙක් අත්දැකීම් බහුලයික් සංජුකාන්ත් පන්දුවීමට සූදානම් වන්නේ මේ ශ්‍රී ලංකාවේ නමගිය වේග පන්දු යවන්න දියගමට පැමිණි අවස්ථාවක් ක්‍රාලි මිතුරුන් පොයනේ වෙනපොය ජෝසප් වාස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ අද කවාකාර ස්වරූපය අතහසුරා පන්දු යවන සංජුකාන්ත් කීප වතාවක්ම ඉන්දියාවේ සංචාරය කළායික් අද පන්දුවක් ඒක ලකුණක් හිමි කර ගන්නවනේ අසකීර්ති විනිශ්චයකාරවරයා සිපාදේ සුරතින් තට්ටු කරමින් කියා සිටින්නේ හාලියල කැරිබියන්ස් ක්‍රීඩකයා ඩේවිඩ් බෙකම් ගානේ ලකුණක් නැතම අතිරේක පාද ලකුණක් හිමි කරගත් බව ඊළඟ තරගයේ කවුද මෙම තරගයේ නිම වූ විගස පිටිපන ශක්තිය ක්‍රා සමාජයේ සහ එඬේර මුල්ලේ ක්‍රීඩකයන් ක්‍රීඩා පිළිවෙලට අවතීර්ණ විය යුතු බවයි තරග සංවිධායකයන් කියන්නේ. පිටිපන ශක්තිය ක්‍රා සමාජයේ ඕමාගේ මාසනේ ඉතාමත්ම ජනප්‍රිය කණ්ඩායමක් ක්‍රාලේ මිතුරුන් ප්‍රේණි පිටිපන ශක්තිය ක්‍රීඩකයන් බක්මහා උල්ලට සමගාමීව පවත්වන සංගීත ප්‍රසංගය රටක් දන්නා සංගීත ප්‍රසංගයක් හැටියටයි බොහෝ දෙනා හඳුන්වන්නේ ක්‍රාලේ මිතුරුන් ප්‍රේණි. ඔවුන් ක්‍රීඩා සමාජයක් ලෙස ඉතාමත්ම එකමුතු පිරිසක් හැටියට සඳහන් කළ හැකියි. සංජුකාන්ත් සූදානම් වන්නේ නිලන්ත හමුවේ පන්දු යවන්නට අවකාශ ලැබුණේ අවර පිටේ දවටා ගන්නට හොඳ පන්දුවක් හොඳ කල්පනාවක් සංජුකාන්ත්ගේ ධනුෂ්ක සම්පත් පන්දු වය ගන්න ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ දැවැන්තතම ත්‍යාග මුදලක් හිමි කර දෙනු ලැබූ ධනුෂ්ක සම්පත් තරග මාලාවේ නයිවල සනිරෝ ක්‍රීඩාංගණයේදී මේ කඩුව රකින්න ධනුෂ්ක සම්පත් සංවිධානය කර තිබුණේ හරවා පාරක් දක්ෂ නවතා ගැනීමකේදී අකිල දක්ෂ පන්දු රැකීමක සුපර් පැෂන් කණ්ඩායමට ක්‍රීඩා කරන ලාබාල් ක්‍රීඩකයා අකිල ස්කාලෙක් දෙසින් පන්දු රැකීම සින් ලකුණු සංඛ්‍යාව 13 රැඳී තිබෙන ලකුණු 45ක් ලබා ගත යුතුයි. චැග්‍රානේ කරඬම් හොඳ පන්දුවක් අතිරේක පාද ලකුණක් මේ අශාන්ත ලෙපා දියුරිත් පන්දු වය ගන්න මේ අතිරේක පාද ලකුණක් අශාන්ත ලෙපා සුපර් පැෂන් කණ්ඩායමේ වමත් ආරම්භක පිටිකරුවා වලල්ලා විට නවෝදය ජාතික පාසලේ අධ්‍යාපනය ලැබුවේ මගේ මතකයේ නැගෙන්නේ වරක් සුපර් පැෂන් තරග මාලාවක් තුල මගේ ගම්වැසියන්ට එරෙහිව තදින් හිරිහැර කළා
පානදුර මාචන ක්‍රීඩාංගණයේදී හෝමාගම ක්‍රීඩකයන්ට එරෙහිව තර්ජනාත්මක ලකුණු 73ක් පානදුරේදී ලබා ගන්නා විට විස්තර විචාරක අසුනේහි මාත් මොහමඩ් නිස්මිත් සිටියා ක්‍රීඩාලයේ මිතුරුන් ප්‍රේණේ පන්දු පහක් තුළ ලකුණු 31ක් ලබා ගත යුතුයි. සම්පත් කැඳවා තිබෙන්නේ පන්දු යවන්ට සමාන ප්‍රසන්න කැඳවා තිබෙන්නේ පන්දු එීමට ප්‍රසන්න ධම්මික කැඳවා තිබෙන්නේ පන්දු එීම සඳහා ආදාය ගන්නවා මුල් පන්දුවේදීම සංතදේගේ ක්‍රීඩකයා ප්‍රසන්න ධම්මික කරුණක් හිමි කරගන්නේ. දැන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අපේ කිට්ටුවන්ත මිතුරෙකු වන ජාලිය සිල්වාගේ නිගම්බු ලුක්ස් කණ්ඩායමට ක්‍රීඩා කළායික් මේ පන්දු යවන්ට සැරසෙන ප්‍රසන්න ධම්මික පුත්තලම් දිස්ත්‍රික්කයේ උපත ලද ක්‍රීඩකයෙක් පානදුර සුපර් පැෂන් කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ. Naga Pitikami ක්‍රීඩා පිටියට ප්‍රවිෂ්ඨවන්නේ ආශ්‍රය බාරක් ලකුණු 6ක් හිමි කර ගන්නායේදී බේරුවල ප්‍රදේශයේ ක්‍රීඩකයා ක්‍රීඩා කරන්නේ හාලියල කැරිබියන්ස් කණ්ඩායම වෙනුවෙන් මේ ක්‍රීඩා කරන අමිත් අරගේ කැලුම්ගේ ටීම් එකට ගියා මොකක්ද කැලුම්ගේ ටීම් එක මොකක්ද කැලුම්ගේ ටීම් එකට මතක නැහැ White Padua carried Sanja Kalaide. White Padua carried Sanja Kala. No one else gave the Vinicius Garvera. Danushka Sabat. Ram Satudak me. Yasaki Tigi. Tine Samba de Neatite de Kusidima Gapagi Lagunu Saban Karwa. White Padua Saban Karagata. ලකුණු සංඛ්‍යා 21 දක්වා වැඩි කරගෙන අවසන්. අවකාශ ලැබෙන්නේ පාර සාර්ථක කර ගන්නට පන්දු දෙකක් තුල ලකුණු 24ක් ලබා ගත යුතුයි. මේ ඇතේ කල්පනා කළා හාලියල කැරිබියන්ස් ක්‍රීඩකයන් සමුගෙන ගියා ප්‍රතිවාදීන්ට සුබ පැතුවා යනුව පානදුර සුපර් පැෂන් ක්‍රොස් සමාජය ඔවුන්ගේ පළමුවෙනි තරගයේ ඉතාමත්ම සාර්ථක විජයගාථා මේ ඉන්දියානු මුල් ක්‍රීඩකයන් පන්දු රැකීම සඳහා ක්‍රීඩා පිටියට ප්‍රවිෂ්ඨවාදී එකම පිටිපන